හරි. මේ ප්‍රශ්න විදියට A සහ B මාධ්‍ය දෙකක් තියෙනවා. A කියන්නේ විරල මාධ්‍ය, B කියන්නේ ගහනතර මාධ්‍ය. ආලෝක කිරණයක් දීලා තියෙනවා x y z. නිවැරදි නොවන රූපේ තමයි අපෙන් අහන්නේ. 1 සහ 2 අවස්ථා දෙකේදීම ආලෝක කිරණය ගමන් කරන්නේ ගහනතර මාධ්‍යය සිට විරල මාධ්‍යයට. එහෙනම් හැරෙන්න ඕන අභිලම්බයෙන් නිවතට. එතකොට අපිට පේනවා 1 සහ 2 අවස්ථා දෙකේදීම ආලෝක කිරණය හැරිලා තියෙන්නේ අභිලම්බයෙන් නිවතට. එහෙනම් ඒ අවස්ථා දෙකම හරි. තුන්වෙනි අවස්ථාවේදී ආලෝක කිරණ එන්නේ මේ මාධ්‍යයේ සිට, ඒ කියන්නේ විරල මාධ්‍යයේ සිට ගහනතර මාධ්‍ය දෙසට තමයි ගමන් කරන්නේ. මෙතනදී වර්තන කෝණය අංශක 90ක් වෙලා තියෙනවා. එතකොට මේ විදිහට වර්තනයක් වෙන්න නම්, ඒ කියන්නේ යම්කිසි පතන කෝණයක් තියෙන අවස්ථාවකදී වාර්තිත කිරණය මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය දිගේ ගමන් කරන නම් අනිවාර්යෙන් ආලෝක කිරණය ගමන් කරන්න ඕන ගහනතර මාධ්‍යයේ සිට විරල මාධ්‍ය දෙසට. එතකොට මෙතනදී A කියන්නේ විරල මාධ්‍ය, B කියන්නේ ගහනතර මාධ්‍ය. ඒක නිසා මෙන්න මේ අවස්ථාව තුන්වෙනි අවස්ථාව වෙන්න බෑ. මොකද විරල මාධ්‍යයේ සිට ගහනතර මාධ්‍යයට ගමන් කරද්දී ආලෝක කිරණය හැරෙන්නේ අභිලම්බයේ දෙසට. එතකොට මේ වගේ අවස්ථාවක් වාර්තිත කිරණය මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය දිගේ ගමන් කරන අවස්ථාවක් මේ විදිහට ඇති වෙන්න බෑ. හතරවෙනි අවස්ථාවේදී ආලෝක කිරණය ගමන් කරන්නේ ගහනතර මාධ්‍යයේ සිට විරල මාධ්‍ය දෙසට. මෙතනදී අපිට පේනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙලා තියෙනවා. පතන කිරණය සහ පරාවර්තන කිරණ දෙකම තියෙන එකම මාධ්‍ය තුල. මෙතෙන්දී එතකොට ආලෝක කිරණය ගමන් කරන්නේ ගහනතර මාධ්‍යයේ සිට විරල මාධ්‍ය දෙසට නිසා මේක වෙන්න පුළුවන්. මේක වෙන්න පුළුවන්. මේක I නම් මේකත් I. ඒතර මේ වෙලාවේදී පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි වෙන්න ඕන. ඒතර මේ දේ වෙන්න පුළුවන්. පස්වෙනි අවස්ථාවේ පෙන්වන්නේත් ආලෝක කිරණය ගමන් කරන්නේ B සිට A වලට. ඒ කියන්නේ ගහනතර මාධ්‍යයේ සිට විරල මාධ්‍ය දෙසට. එතකොට පතන කෝණය අවදි කෝණයට සමාන වුණොත් එහෙම මේක මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය දිගේ ගමන් කරනවා. ඒ කියන්නේ වර්ධිත කෝණය අංශක 90ක් වෙනවා. හරි. එහෙනම් ඒ අවස්ථාවත් වෙන්න පුළුවන්. ඒතර මේක වෙන්න බැරි අවස්ථාව වෙන්නේ තුන්වෙනි එක. විරල මාධ්‍යයේ සිට ගහනතර මාධ්‍යයට ගමන් කරද්දී මේ විදිහට ආලෝක කිරණය ගමන් කරන විදියක් නැහැ. නිවැරදි පිළිතුර අංක 3.